මේ විදියට ගෙවල් වලට වෙලා හස්බන්ඩ්ලාගේ වැඩ කර කර ඉන්න ඕනේ නෑනේ. ඒකට ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඒ වුණාට ඉතින් දරුවෙක් මල්ලෙක් එහෙම හම්බුනහම රස්සාවක් කරගෙන යන්න අමාරුයිනේ මැඩම්. අමාරුණත් මං කියන්නේ ගෑනු අය ජොබ්ස් වලින් අයින් වෙන්න හොඳ නෑ සමන්ති. එතකොට අපිට ජීවිතයක් නැති වෙනවා. දැන් මමත් ජොබ් එකක් කරා නම් විශ්ව උදේ ජොබ් එකට යනකොට මමත් යනවා. මට එතන වෙනමම ලයිෆ් එකක් තියෙනවා. මට එතන යාළුවෝ ඉන්නවා, වගකීම් තියෙනවා. මට පුළුවන් ඒ ලයිෆ් එක එන්ජොයි කරන්න. දැන් මම මොකද කරන්නේ? මෙතනට වෙලා ඔයත් එක්ක කතා කර කර ඉන්නවා. අඩු ගානේ මට ඔයා හරි ඉන්නවා. එහෙම නැති වුණා නම් මම මෙතන රෙදි හොදයි, උයයි, ගෙවල් අතු ගායි. විශ්වෙනකම් බලාගෙන ඉඳලා යාට අප උපස්ථාන කරයි. ඒක නෙමෙයිනේ සමන්ති ජීවිතය කියන්නේ. අම්මා කෙනෙක් වුණත්, වයිෆ් කෙනෙක් වුණත්, කෙල්ලෙක් වුණත් අපේ ජීවිතනේ.